මීට කලින් වීඩියෝ එකේදී මම ඔයගලන්ට කියලා දුන්නා ක්‍රියාපදවල වෙනස්කම් හැදෙන හැටි. ක්‍රියාපදවල රූප කිහිපයක් තියෙන හැටි. දැන් අපි පාඩම පටන් ගන්නෝනේ කෙලින්ම වාක්‍යයක් නිර්මාණය කරන්න. ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් නිර්මාණය කරනකොට active voice passive voice කියලා පාඩම් දෙකක් ව්‍යාකරණවලදී කරනවා. දැන් ව්‍යාකරණ කියලා කියන්නේ භාෂාව හැදිච්ච හැටි ඉගෙන ගන්න. හැදුන හැටි ඉගෙන ගත්තේ නැතුව භාෂාවක් අල්ලගන්න විදියක් නැහැ. අපි මව් භාෂාව විදියට යම් තැනක භාෂාව පුහුණු වීමක් සිදු වෙලා හෝ මව් භාෂාවකට කතා කරන සමාජයක අවුරුදුකට වඩා වැඩි කාලයක් එක දිගට ජීවත් වුණොත් ඉබේ අහු වෙනවා. ඒ හැර අපි භාෂාව හැදුන හැටි ඉගෙන ගන්න ඕනේ. හැදුන හැටි ඉගෙන ගන්න නම් ව්‍යාකරණ දැනගෙන තියෙන්න ඕනේ. ව්‍යාකරණ කියන්නේ භාෂාව හැදිච්ච හැටි. හැදෙන හැටි ඉගෙන ගන්න. එහෙමනම් ඉංග්‍රීසි භාෂාවේ වාක්‍යයක් නිර්මාණය කරනකොට ප්‍රධාන වර්ග දෙකකට බෙදෙනවා. සිදුවීමක් විස්තර කරන ආකාර දෙකක්. එකක් තමයි active voice, අනිත් එක passive voice. active voice කියලා කියන්නේ කතුවරයා වාක්‍ය මුල තියලා ඔහු කරන සිදුවීමක් විස්තර කිරීම active voice. passive voice කියලා කියන්නේ කර්මය වාක්‍ය මුල තියලා කර්මයට වෙන දේ විස්තර කිරීම passive voice. ඊළඟට අපිට ගැටලුවක් එනවා. උක්තිය කියන්නේ මොකක්ද? කර්මය කියන්නේ මොකක්ද? ඊළඟට කතුවරයා කියන්නේ කවුද? ඒ ගැටලුවක් එනවා. දැන් අපි හිතමු ඕනෑම පුද්ගලයෙකු විසින් යම් ක්‍රියාවක් කරනවා නම් ඒක විස්තර කරන්න active voice එකේ. දැන් අපි බලමු. මම බත් කනවා active voice. මම කොරියානු භාෂාව ඉගෙන ගන්නවා active voice. මම රස්සාව හොයාගත්තා. ඒක අතීත වාක්‍යයක්. active voice. තාත්තා මට බැන්නා. active voice. මම කේක් එක හැදුවා. active voice. පුද්ගලයෙකු වාක්‍ය මුල තියලා නැත්තම් සතෙක් වාක්‍ය මුල තියලා ස්වභාවික යමක් වාක්‍ය මුල තියලා ඒක කරනවා නම් ඒක කිරීමට ලක් කරනවා නම් ඒක active voice. passive voice කියලා කියන්නේ ක්‍රියාවට ලක්වන කර්මය වාක්‍ය මුල තියෙනවා. ඒකට වෙන්න ඕනේ. දැන් අපි හිතමු මම වීදුරුව කැඩුවා. active voice. වීදුරුව කැඩුනා කිව්වොත් කරපු එකක් නෑනේ passive voice. කරපු එකක් නැතුව කතා කරනවා නම් passive voice. වාහනේ විකුණුවා passive voice. රැස්වීම කල් දැම්මා passive voice. ඔහුව ඉස්පිරිතාලට ගෙනිච්චා passive voice. ගෙනිච්ච කියන වාක්‍ය නෑ. මම ඔහුව ඉස්පිරිතාලට ගෙනිච්චා active voice. ඔන්න ඔය ටික ඉස්සෙල්ලාම අපි සිංහලෙන් අඳුරගෙන තියෙන්න ඕනේ. දැන් මම ඔයගලන්ට උගන්වන්නේ active voice. active voice කියලා කියන්නේ පුද්ගලයෙක් වාක්‍ය මුල, සතෙක් වාක්‍ය මුල හෝ ස්වභාවික යම් කිසි දෙයක් වාක්‍ය මුල තිබිලා ඒක කරනවා නම් active voice. ඒකෙදී වර්තමාන වාක්‍ය ප්‍රධාන වාක්‍ය වර්ග තියෙනවා 4ක්. එතකොට අතීත වාක්‍යත් 4ක් තියෙනවා. අනාගත වාක්‍යත් 4ක් තියෙනවා. අපි මේක ඉගෙන ගන්න ඕනේ යටින් යටට. වර්තමාන වාක්‍ය ඉගෙන ගත්තා, අතීත වාක්‍ය ඉගෙන ගත්තා, අනාගත වාක්‍ය ඉගෙන ගත්තා. එක පිළිවෙලට ලස්සට ගෙනියන්න පුළුවන්. එතනින් එහාට ඊළඟ වාක්‍ය ටික ගෙනියන්න පුළුවන්. ඒ අනුව මම active voice එකේ ඔන්න simple present තමයි අද පාඩම හැටියට අරන් තියෙන්නේ. simple present වාක්‍යයක් නිර්මාණය කරනකොට මේකේ පද ගැලපෙන ක්‍රමයක් තියෙනවා. කරන පුද්ගලයා හෝ ස්වභාවික හෝ මොකක් හරි සතෙක් හරි මෙතන කරන කෙනා වාක්‍ය මුල ඉන්න ඕනේ. ඒකට අපි කියනවා doer කියලා ගමුකෝ. දැන් doer කියන්නේ කරන කෙනා වාක්‍ය මුල ඉන්න ඕනේ. ඊළඟට මෙතෙන්ට එන්න ඕනේ ක්‍රියාපදය. මෙතෙන්ට එන්න ඕනේ අනිවාර්යයෙන්ම present verb එකක් තමයි එන්න ඕනේ. වර්තමාන ක්‍රියාපදයක්. ඒකට එකතු කරනවා object. ඔන්න ඔහොම තමයි පද ගැලපෙන්නේ. කරන පුද්ගලයා වාක්‍ය මුලට එනවා. ඊළඟට ක්‍රියාපදේ එනවා. වර්තමාන ක්‍රියාපදේ ඊළඟට කර්මය එනවා. මං කිව්වා ඔයගලට වර්තමාන ක්‍රියාපදය ඒක වචන බහුවචන කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ තියෙන්නේ ඒක. දැන් බලන්න මෙතන sit කියන්නේ වාඩි වෙනවා. sit කියන්නේ වාඩි වෙනවා. ඒතර අලුත් ක්‍රියාපද. අලුතෙන්ම අහුවෙන කෙනෙකුට මේක අලුත් වචනයක්. શબ્දයක්නේ sit වාඩි වෙනවා. ඒකේ ඒක වචනය sits. නාමපද බහුවචන කරනවා වගේ ක්‍රියාපද ඒක වචන කරන්නේ ඉස්සරහට දානවා.
sit sits, come එනවා comes ඒක වචනය, read කියවනවා reads ඒක වචනය, brush CHSHSXO මොන බලන්න CHSHSXO වලින් අවසන් වෙලා තියෙනවා නම් ක්‍රියාපදයක් ES දාන්න ඕනේ. brush brushes, wash brush කියන්නේ මදිනවා ඒක වචනේ brushes, wash සෝදනවා washers, catch අල්ලනවා catchers, match ගලපනවා matchers, mix මිශ්‍ර කරනවා mixers, do කරනවා does, watch නරඹනවා watchers. ඊළඟට ක්‍රියාපදයක් y වලින් අවසන් වෙලා y අකුරට ඉස්සරහා ස්වරයක් තිබුණොත් a e i o u වලින් එකක් තිබුණොත් ඒ සපුරක් දානවා. ස්වරයක් නෙවෙයි නම් y ඉවත් කරලා i e s දාන්න ඕනේ. බලන්න cry අඬනවා cries, try උත්සාහ කරනවා tries, fry බදිනවා fries, buy ස්වරයක් තියෙන්නේ buys, slay අමානුෂික ලෙස මරනවා නම් කෑලි වලට කපලා slay අමානුෂික ලෙස මරනවා. නිකම් මරනවට කියන්නේ kill. ඒතර මේකට kill කියලා මෙතනට ගන්න ඕන නම් පුළුවන් kill kills. ඒතර slay අමානුෂික ලෙස මරනවා slays. apply ඉල්ලුම් කරනවා නැත්තම් මොකක් හරි දෙයක් දානවා ආදේශ කරනවා applies. stay නවතිනවා stays. දැන් අපට පුළුවන් සරල වාක්‍යයක් ඉස්සෙල්ලාම ලියන්න. අපි බලමු ඒක කොහොමද ලියන්නේ කියලා. දැන් අපි බලමු. I eat rice. මම බත් කනවා. I don't eat rice. don't උනේ කොහොමද කියන ගැටලුව අපි निराකරණය කරගන්න ඕනේ. I don't eat rice කියලා ආවේ කොහොමද? ඊළඟට do you eat rice? ඔයා බත් කනවද? don't you eat rice? ඔයා බත් කන්නේ නැද්ද? where do you eat rice? where කියන්නේ ප්‍රශ්නවාචී පදයක්. WH words එකක්. ඒක දැම්මහම yes no කියලා බේරන්න බෑ උත්තරයක් දෙන්නම ඕනේ. where do you eat rice? කොහෙදද බත් කන්නේ ඔයා? when do you eat rice? කවදද ඔයා බත් කන්නේ? where do you eat rice? කොහෙදද ඔයා බත් කන්නේ? when do you eat rice? කවදද ඔයා බත් කන්නේ? how do you eat rice? කොහොමද ඔයා බත් කන්නේ? why do you eat rice? ඇයි ඔයා බත් කන්නේ? who eats rice? කවුද බත් කන්නේ? ඊට පස්සේ අපි බලමු හැදෙන විදිය. she eats rice. ඇය බත් කනවා. she doesn't eat rice. ඇය බත් කන්නේ නැහැ. does she eat rice? ඇය බත් කනවද? doesn't she eat rice? ඇය බත් කන්නේ නැද්ද? where does she eat rice? ඒතර ඒ සකුරක් එන්නේ නැහැ. කොහෙද ඇය බත් කන්නේ? when does she eat rice? කවදද ඇය බත් කන්නේ? how does she eat rice? කොහොමද ඇය බත් කන්නේ? why does she eat rice? ඇයි ඇය බත් කන්නේ? who eats rice? කවුද බත් කන්නේ? දැන් මෙතන ගැටලුවක් එනවා මේ do does කියන එක ආවේ කොහොමද කියලා. මම චුට්ටක් ඔබට මේ හරියෙන් පෙන්නන්නම්. ඔන්න ක්‍රියාපද වර්ග දෙකක් තියෙනවනේ එකක් read අනිත් එක reads. මේක බහුවචන මේක ඒක වචන. මේක learn ඊළඟට learns. ඊළඟට මේ play plays. අපි මෙතෙන්ට තව එකක් ගමු has have. ඒකත් ඔය ඉතින්ලා ගැටලුවක් ආපු හින්දා එකක් ගමු. දැන් මේ read කියන එක ඇතුලේ මේ වර්තමාන ක්‍රියාපදයක් ඇතුලේ තියෙනවා අදෘශ්‍යමානව do කියන උපකාරක ක්‍රියාපදය. මේ do එළියට ගන්න ඕනේ. මේකේ do තමයි එළියට එන්නේ. ඒ සකුරක් තියෙන ක්‍රියාපදයකුත් do තමයි එළියට එන්නේ. දැන් making is do එළියට ආවෙන් පස්සේ දැන් මේ සකුර සහිත ක්‍රියාපදයක අසිනු
do නම් එළියට ආවේ. මේ S අකුරට යන්නේ නම නැති වෙනවනේ. ඒතර මේ S අකුර මේකට එකතු වෙනවා. ඒ හින්දා තමයි ඕලවලට S අකුර එකතු කරන්න බෑනේ. does බවට පත් වෙන්නේ. එහෙනම් මේ read කියන එක කෑලි වලට කැඩුවොත් කෑලි දෙකකට කඩන්න පුළුවන්. do read. හොඳට බලන්න. reads කියන කෑලි වලට කැඩුවොත් do read කියන එකමනේ එන්නේ. එතකොට මේ S අකුර මෙතෙන්ට ඇවිල්ලා does read වෙනවා. මේ S අකුර මෙතන නැති වෙනවා. does දාපු ගමන් S අකුර නැහැ. මෙහෙම ගමු. learn එක අස්සින් ඉන්නේ do learn. මේක කෑලි වලට කැඩුවොත් කෑලි දෙකයි. do learn. මේක එකතු කරොත් I learn. මේක do learn කියලාමයි එන්නේ. මේ S අකුර මෙතෙන්ට එකතුලා does වෙනවා. ඉතින් I මෙතෙන්ට S අකුරක් නැහැ. එහෙනම් learn එක do learn, learns does learn වෙනවා. play, do play, plays, does play. මෙතන බලන්න has එක අස්සෙන් do සමග එන්නේ බහුවචන රූපය. මේකේ බහුවචනනේ ආවේ S අකුර නැති එක. මේක S එකක් නැති වුණාට මෙතෙන්ට එන්නේ have. do have. නේ? ඒ කියන්නේ do have. මෙතනක් තියෙන්නේ do have. මෙතන S අකුර නැති වුණාට මේ නීතිය ප්‍රකාරව S අකුර එනවා ES වෙලා. එන has කැලි වලට කැඩුවොත් does have වෙනවා. have කැලි වලට කැඩුවොත් do have වෙනවා. දැන් ඔන්න ඔයගලන්ට වාක්‍ය හදාගන්න තේරෙනවා. දැන් ඔන්න ඔක තමයි වැදගත් වෙන්නේ. මොකද උපකාරක ක්‍රියාපදයේ ගන්න ඕනේ නැතාර්ථයට ගන්න. the is not isn't කරානේ. are not aren't කළානේ. ඒ වගේ අපි ගත්තොත් එහෙම ඕනම වාක්‍යයක් ඉංග්‍රීසි වාක්‍යයක් නැතාර්ථක හරවන නීතිය තමයි ඒ වාක්‍යෙ තියෙන උපකාරක ක්‍රියාපදයට not දාන. ප්‍රශ්නයක් බවට හරවන්න උපකාරක ක්‍රියාපදේ ඉස්සරහට ගන්න ඕනේ. මේ වර්තමාන වාක්‍ය සහ අතීත වාක්‍යයේදී පමණයි මේ ගැටලුව එන්නේ. උපකාරක ක්‍රියාපදයක් පේන්නේ නැහැ. ඒ හින්දා සංගවිලා තියෙන අදෘශ්‍යමාන ඉන්විසිබල් ක්‍රියාපදේ තමයි එළියට ගන්න ඕනේ. දැන් බලන්න හොඳට පේනවාද කියලා. I eat rice. මම බත් කනවා. I don't eat rice. මම බත් කන්නේ නැහැ. Do you eat rice? ඔයා බත් කනවද? Don't you eat rice? ඔයා බත් කන්නේ නැද්ද? Where do you eat rice? කොහෙන්ද ඔයා බත් කන්නේ? When do you eat rice? කවදද ඔයා බත් කන්නේ? How do you eat rice? කොහොමද ඔයා බත් කන්නේ? Why do you eat rice? ඇයි ඔයා බත් කන්නේ? Who eats rice? කවුද බත් කන්නේ? She eats rice. ඇයි බත් කනවා? She doesn't eat. that is සපුර නැහැ. She doesn't eat rice. ඇයි බත් කන්නේ නැහැ. Does she eat rice? ඇයි බත් කනවද? Doesn't she eat rice? ඇයි බත් කන්නේ නැද්ද? දැන් ගැටලුවක් එනවා. ද සිංහල භාෂාවේ කතා කරන මොහොතේ සිද්ධ වෙන සිදුවීමක්. කතා කරන මොහොතේ සිද්ධ වෙන සිදුවීමක් කතා කරන්නේ එදිනෙදා සාමාන්‍යයෙන් සිදුවන සිදුවීමක් කතා කරන්නේ ඒක විදිහටමයි. දැන් මම මේ වෙලාවේ බත් කනවා. මම බත් කනවා කියතයි. එතකොට සාමාන්‍යයෙන් කනවට ඔව් මම බත් කනවා. සාමාන්‍යයෙන් කනවටත් ඒක කියතයි. අනාගත වාක්‍යයකටත් කතා කරන භාෂාවේදී මම බත් කනවා කියලා කියන්න පුළුවන්. ඉංග්‍රීසි භාෂාවේ එහෙම මේක පාවිච්චි කරන්න බෑ. ඒ වෙලේ සිද්ධ වෙන එක. මේකෙන් විස්තර කරන සිදුවීම් වර්ග කිහිපයක් තියෙනවා. පළවෙනි එක තමයි එදිනෙදා සිදුවන සාමාන්‍ය සිදුවීම්. එදිනෙදා සිදුවන සාමාන්‍ය සිදුවීම්. දැන් අපි ගත්තොත් එහෙම මම හැමදාම උදේ පාන්දර නැගිටිනවා. එතකොට I නැගිටිනවට කියන්නේ get up early in the morning. මම තේ එකක් බොනවා. I have a cup of tea. මම ටීවී බලනවා. ඒ වෙලේ බලන්නම සාමාන්‍ය බලනවා. I watch the television. මම ක්‍රිකට් සෙල්ලම් කරනවා. I play cricket. මම ටෙලිනාට්‍ය නරඹනවා. I watch teledramas. නේ එයා මාත් එක්ක කතා කරනවා. She speaks with me. එයා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. She learns English. එතකොට එදිනෙදා සාමාන්‍යයෙන් සිදුවන සිදුවීම් මේකෙන් විස්තර කරනවා. දෙක තමයි
ස්වභාවික සත්‍යයන්. ඕගොල්ලෝ ඉතින් ඒ වගේ දේවල් කතා කරන්නේ නැහැ. ස්වභාවික සත්‍ය, ස්වභාවික සිද්ධ සත්‍යයන්. හිරු නැගෙනහිරෙන් පායයි. නේ? The sun rises in the east. හිර බස්නාහිරෙන් බසි. The sun sets in the west. නේ? මල් පිපේ. Flowers bloom. අන්න ඒ වගේ එකක් මේකෙන් ප්‍රකාශ කරන්න ඕනේ. ඊළඟට සැලසුම් සහගත අනාගත සිදුවීමක් මේකෙන් විස්තර කරන්න පුළුවන්. සැලසුම් සහගත අනාගත එකක්. ප්‍රසන්ට් එකකින්, සිම්පල් ප්‍රසන්ට් එකකින්. මොනවද සැලසුම් සහගත අනාගත එකක්? අනාගත වාක්‍ය වර්ග 4ක් එහෙම තියෙනවා ස්ටෑන්ඩ් බයි. ඒ වුණාට මට කියන්න පුළුවන් මෙහෙම. My father comes tonight. මගේ මහත්තයාට රැට මගේ තාත්තාද රැට එනවා. මගේ තාත්තාද රැට එනවා. I go abroad. I go abroad tomorrow. මම හෙට රට යනවා. සැලසුම් සහගත අනාගත එකක් මේකෙන් විස්තර කරන්න පුළුවන්. ඊළඟට කතා කරන මොහොතේ සිද්ධ වෙන එකක් මේකෙන් විස්තර කරන්න බැරි වුණාට ක්ෂණික සිද්ධ වෙනවා නම් අන්න එයා එනවා. there she comes. අන්න එයා දුවනවා. there she runs. එහෙම ක්ෂණිකව සිද්ධ වෙන එක සිම්පල් ප්‍රසන්ට් එකෙන් කීයයි ක්‍රිකට් වල දිනවස් කරන්නේ නේ. the ball goes. බෝල යනවා to the boundary line එකට. එතකොට ක්ෂණිකව සිද්ධ වෙන එකක් මේකෙන් විස්තර කරන්න පුළුවන්. එහෙනම් බලන්න. ඔයා මට ආදරේද? එපෙලේ ආදරේ නෙමෙයි සාමාන්‍ය ආදරේද? Do you love me? ඔව් මම ඔයාට ආදරේ. Yes, I love you very much. මම ඔයාට ගොඩක් ආදරේ. ඔයා බත් කනවද? මේ do you eat rice? Yes, I eat rice. ඔව් මම බත් කනවා. No, I don't eat rice. මම බත් කන්නේ නැහැ. ඒ කෙල්ලවත් එක්ක කතා කරනවද? Does that girl speak with you? Yes, she speaks with me. නැත්නම් no, she doesn't speak with me. එයා ක්‍රිකට් සෙල්ලම් කරනවද? Does he play cricket? Yes, he plays cricket. No, he doesn't play cricket. නේ? ඔයා ඔයාගේ දෙමව්පියන්ට උදව් කරනවද? Do you help your parents? Yes, I help my parents. No, I don't help my parents. Do you trust me? ඔයා මාව විශ්වාස කරනවද? Yes, I trust you. නැත්නම් no, I don't trust you. Do you think of me? ඔයා මා ගැන හිතනවද? Yes, I think of you. නැත්නම් no, I don't think of you. Do you like coffee? එහෙමත් කරනකොට do you like coffee? ඔයා කෝපි වලට කැමතිද? Yes, I like coffee. නැත්නම් no, I don't like coffee. Do you like banana? ඔයා banana වලට කැමතිද? කෙසෙල් වලට? Yes, I like banana. නැත්නම් I don't like banana. So would you like කියලා ගන්න පුළුවන්. ඒක පස්සේ අපිට ඉගෙන ගන්න පුළුවන්. ඔන්න සිම්පල් ප්‍රසන්ට් වලින් එන විදිය. නේ මම පොය දවසට පන්සල යනවා. I go to temple on පොය days. මම මේ දවස්වල කොරියන් භාෂාව ඉගෙන ගන්නවා. I learn Korean language these days. I learn Korean language these days. මගේ මහත්තයා මට හොඳට සලකනවා. My husband treats me well. My husband treats me well. මගේ මහත්තයා මාව ගණන් ගන්නේ නැහැ. My husband doesn't care me. Doesn't care me. මාව ගණන් ගන්නේ නැහැ. එහෙමනම් ක්‍රියාපද දන්න තරමට අපිට භාෂාව හසුරවන්න පුළුවන්. අපි එහෙමනම් ඊළඟ වීඩියෝ එකෙන් සිම්පල් පාස්ට් වාක්‍යයක් නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු.